ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිලිනොච්චේ ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. ජාතික අලුත් අවුරුද්ද නිමිත්තෙන් විරෝධ රණවිරුවන්ට සමස්ත රටවැසියන්ගේ ප්‍රණාමය පළ කිරීම මෙහි අරමුණයි. රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද කිලිනොච්චේ චාරිකාවට එක්විය. ජනාධිපතිවරයෙකු කිලිනොච්චේ සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙයයි. වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිහින රාජ්‍යයේ අගනගරය ලෙස නම් කිරීමට තිබූ සිහිනය බොඳ කළ රාජ්‍ය නායකයා ලෙස එහි සැපත්වීම තවත් විශේෂත්වයකි. විරෝධාර රණවිරුවන් විසින් පසුගියදා මෙම කිලිනොච්චි නගරය මුළුමනින්ම මුදාගනු ලැබීය. එහිදී විශාල කාර්යභාරයක් ඉටු කළ ආරක්ෂක ලේකම්වරයා සමග සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමා අද එහි නිරීක්ෂණ චාරිකාවක නියැලුනේ රණවිරුවන්ගේද සුවදුක් විමසා බලමිනි. අද පෙරවරු 10ට පමණ කිලිනොච්චියට පැමිණි ජනාධිපතිතුමා පිළිගන්නා ලද්දේ 57 වන සහ 58 වන සේනාංකාධිපතිවරුන් විසිනි. යුදමුක්ත කලාපයේ සිරවී සිටින සාමාන්‍ය ජනතාව මුදා ගැනීමේ ඉදිරි මෙහෙයුම් පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරින. කොටි ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලද ස්ථාන රැසක්ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. LTT මූලස්ථානයේ පවත්වාගෙන ගිය ස්ථානය හා කොටි සාම මහලේකම් කාර්යාලයේ තිබූ ස්ථානයද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය. මෙම සංචාරය උතුරු වසන්තයේ කඩිනමින් උදාවීමේ පෙර නිමිත්තක් බව විනයාගමූර්ති මුරලිදරන් අමාත්‍යවරයා කියා සිටී. මෙය ඓතිහාසික සංචාරයකි. මෝපිම නිදහස් කර ගැනීමේ අරගලයේ උත්තරීතර මොහොත ලෙස මෙය හැඳින්විය හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මෙය රණවිරුවන් තවදුරටත් දිරිමත් කිරීමට ජනාධිපතිතුමාගත් එඩිතර පියවරක් බව සංඝරත්නය කියා සිටිති.